හරි ඔන්න අද ඔයාලට තවත් වීඩියෝ එකක් ගෙනත් තියෙනවා අපේ විජ්‍ය ප්‍රකාශන පාඩමේ. අපි කලින් කතා කරා විජ්‍ය ප්‍රකාශන වල විජ්‍ය පද ගුණ කිරීම සහ විජ්‍ය සජාතීය විජ්‍ය පද දෙකක් එකතු කරගන්න සහ අඩු කරගන්න ආකාරය. හරිද? එතකොට ඒකෙත් තව චුට්ටක් ඉස්සරහට මම යන වීඩියෝ එකක් තමයි මේ දාලා තියෙන්නේ අද දාන් කරන්නේ. එතකොට ඔයාලට කලින් අර සදිශ සංඛ්‍යා පාඩමේ මතක් කරපු දැනුම ලාවට ටිකක් ඕන වෙනවා. සදිශ සංඛ්‍යා දෙකක් ගුණ කරගන්න විදිය, සදිශ සංඛ්‍යා දෙකක් එකතු කරගන්න අඩු කරගන්න විදිය. ඒ දැනුම හරහා තමයි මේකත් අපිට යන්න තියෙන්නේ. හරිද? එතකොට සදිශ සංඛ්‍යා බැරි කවුරු හරි ඉන්නවා නම් ඒ වීඩියෝ එක බලලා මෙතෙන් එන්න. එතකොට මේක තව දුරටත් තේරෙනවා. එතකොට අපි මම ඔයාලට කියලා දුන්නා සදිශ සංඛ්‍යා කියන්නේ මොනවද කියලා. සදිශ සංඛ්‍යා කියන්නේ සරලව එකම විජීය සංකේත තියෙන පදවලටනේ අපි සදිශ සංඛ්‍යා කියලා කියන්නේ. සදිශ සංඛ්‍යා නෙමෙයි. මොනවාද මේ සජාතීය විජීය පද කියලා කියන්නේ? සජාතීය විජීය පද කියලා කිව්වේ එකම සංකේත තියෙන පදවලට එකම විජීය සංකේත තියෙන පදවලට තමයි සජාතීය විජීය පද කියලා කියන්නේ. එතකොට දැන් මෙතන තියෙන්නේ අද වීඩියෝ එකේ තියෙන්නේ සජාතීය පද සහ විජාතීය පද දෙකගොල්ලොම ඉන්නවා. එතකොට අපි බලමු කොහොමද ඒ කට්ටිය සුළු කරන්නේ කියලා. දැන් මේ බලන්න පළවෙනි උදාහරණේ. මෙතන තියෙනවා 2x. ඇත්තටම ඔය ඉන්නේ ධන 2x නේ. එතකොට ධන 2x ධන 5x ධන 3y ඍණ 5y. එතකොට ඔයාලට පේනවා මෙයා x පදයක්, ධන 2x කියන්නේ x පදයක්, ධන 5x කියන්නේත් x පදයක්. හැබැයි ධන 3y කියන්නේ y පදයක්, ඍණ 5y කියන්නේ y පදයක්. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මේ දෙන්න එකම වර්ගයේනේ. මෙයත් x පදයක්, මෙයත් x පදයක්. එකම වර්ගයේ කට්ටිය, එකම ජාතිය අය. හරිද? එහෙනම් එකම ජාතිය අයට අපි කියනවා සජාතීය පද කියලා. මෙයත් x, මෙයත් x. සජාතීය පද දෙකක්. ඒ වගේම තමයි 3y 5y ධන 3y ඍණ 5y ඒ දෙන්නත් සජාතීය පද දෙකක්. මෙයත් y පදයක්, මෙයත් y පදයක්. එතකොට මේ දෙන්නත් සජාතීය පද දෙකක්, මේ දෙන්නත් සජාතීය පද දෙකක්. හැබැයි x පදයකුයි y පදයකුයි ගත්තොත් එකම වර්ගයේ නෙවෙයි. මෙයා x පදයක්, මෙයා y පදයක්. ආන් ඒවට අපි කියනවා විජාතීය පද කියලා. ඒ කියන්නේ වෙනස් විජීය සංකේත පදවලට කියනවා අපි විජාතීය පද කියලා. හරිද? එතකොට සජාතීය පද එකතු කරන්න අඩු කරන්න පුළුවන්. අපි කලින් වීඩියෝ එකේ කතා කරා සජාතීය පද දෙකක් එකතු කරගන්න හැටි සහ අඩු කරගන්න හැටි. හැබැයි විජාතීය පද අපිට එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. හරි. බලමුකෝ අපි මොකක්ද දෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මම මෙයාව ගන්නවා. ධන 2x මෙතන ඉස්සරහින් ලකුණක් ලියලා නැහැ. ඒ කියන්නේ ධන සංඛ්‍යාවක්. එහෙනම් ධන 2x ධන 5x. එතකොට සජාතීය පද දෙකක්නේ. අපිට ඒ දෙන්න එකතු කරගන්න පුළුවන්. එතකොට අපිට එනවා යාගේ උත්තරේ එකම මොකද්ද ලකුණ සමානයිනේ. එකතු කරන්න තියෙන දෙන්නගේ ලකුණු සමාන නිසා ඇත්තට මේ දෙන්න එකතු වෙනවා. අර සදිශ සංඛ්‍යා වගේම තමයි. හරි. ධන 2x ධන 5x කියන්නේ 7x. 2x ට 5x එකතු කරොත් 7x. මේ දෙන්නගේ විශාල කෙනා ධන 5. එයාගේ ලකුණ ධන සාමාන්‍ය මුලින් ධන ලකුණ ලියන්න අවශ්‍ය නැහැ. හරි. එතකොට ධන 2x ධන 5x කියන්නේ ධන 7x. ඒ වගේම තමයි අපි y පද දෙකත් සුළු කරගමුකෝ. ධන 3y ඍණ 5y. ඒ දෙන්නත් එකතු කරන්න අඩු කරන්න පුළුවන් නේ. ධන 3y ඍණ 5y කිව්වම ඒ දෙන්න එකතු කරන්න අඩු කරන්න පුළුවන්. හේතුව සජාතීය විජීය පද. එහෙනම් අපි මේ දෙන්න සුළු කරගත්තොත් ඔයාලට පේනවා මෙයා ධන සංඛ්‍යාවක්, මෙයා ඍණ සංඛ්‍යාවක් අසමාන ලකුණු තියෙන දෙන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොට අසමාන ලකුණු තියෙන දෙන්නේ එක ළඟ හිටියොත් එකතු වීමක් නෙවෙයි වෙන්නේ, අඩු වීමක් වෙන්නේ. එහෙනම් 5y ගෙන් 3y අඩු කරාම 2y කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි හැම වෙලෙම දාන්නේ ලොක්කගේ ලකුණ. එතන මේ දෙන්නයි ලොක්ක 5නේ. එයාගේ ලකුණ ඍණ. හරිද? එතකොට ධන 3y ඍණ 5y කියන එකේ උත්තරේ එනවා ඍණ 2y කියලා. හරි. දැන් මොකද වෙන්නේ? ඕම් බලන්න. මේ දෙන්නගෙන් ආව ධන 7x, මේ දෙන්නෙන් ආව ඍණ 2y. එතකොට මේ දෙන්නගෙන් අපිට සුළු කරන්න බෑ. ඒකට හේතුව මොකද්ද? මෙයා x පදයක්, මෙයා y පදයක්. එතකොට මේ දෙන්නට අපි කියනවා විජාතීය, වෙනස් ජාතිය අය, විෂම ජාතිය අය කියලා. එතකොට විජාතීය පද නිසා මේ දෙන්න අය ඔතනින් එහාට එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. මෙතන ಗುಣ කිරීමක් කොහොමත් නෑනේ. ಗುಣ කිරීමේ ලකුණක්වත් නෑනේ අඩුමතරමේ. ඒ නිසා මෙතන තියෙන එකතු කිරීම අඩු කිරීම විතරයි. නමුත් මේ දෙන්න විජාතීය පද දෙකක් නිසා එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. මේක තමයි අවසාන උත්තරේ විදිහට අපි ගන්නෙ. හරි. එහෙනම් මොකද මතක තියාගන්න ඕනද? සජාතීය පද එකතු කරන්න අඩු කරන්න පුළුවන්. විජාතීය පද එකතු කරන්න අඩු කරන්න බෑ. හරි. ඊළඟ මෙතන 5t 2t මේ දෙන්න සජාතීය පද දෙකක්. ධන 7m ඍණ 5m මේ දෙන්න සජාතීය පද දෙකක් නේ. එහෙනම් අපිට සජාතීය පද සුළු කරන්න පුළුවන්. ධන 5t ඍණ 2t මේ වෙනකොට ඒකේ උත්තරේ දන්න ඔයාලා ධන 3t කියලා නෙන්නේ.
අපි ඕවා සුළු කරන හැටි කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. හරිද? ඒතර ධන 5යි t ධන 3යි 2යි ඍණ 2යි t කියන්නේ ධන 3යි t. ඊළඟට මේ දෙන්නත් සජාතීය පද දෙකක් ධන 7යි m ඍණ 5යි m කියන්නේ එතකොට අඩු වෙනවා අසමාන ලකුණු නිසා 7යි m ගෙන් 5යි m අඩු කරොත් 2යි m. එතකොට ලොක්ක 7 එයාගේ ලකුණ ධන. ඊළඟ මේ දෙන්න එකතු කරන්න පුළුවන්ද? බෑ. ඒකට හේතුව මොකද්ද? මෙයා t පදයක් මෙයා m පදයක් විජාතීය පද දෙකක්. ඒ නිසා මෙයාලා එකතු කරන්න අඩු කරන්න බෑ. එහෙනම් මේක තමයි අපේ අවසාන උත්තරේ වෙන්නේ. ඊළඟට 6ix ධන 6ix ඍණ 8ix. මේ දෙන්න සජාතීයයිනේ. x පද දෙකක් නේ සජාතීය පද දෙකක්. ධන 7im ඍණ 3im විජාතීය පද දෙකක්. මොකද වෙන්නේ? sorry ධන 7im ඍණ 3im කියන්නේ සජාතීය පද දෙකක්. එතකොට ධන 6ix ඍණ 8ix සජාතීය පද දෙක සුළු කරොත් අපිට එනවා අසමාන ලකුණු නිසා අඩු වෙනවා. 8ix ගෙන් 6ix අඩු කරොත් 2ix. ලොක්ක 8 එයාගේ ලකුණ ඍණ. ඊට පස්සේ ධන 7im ඍණ 3im කියන්නේ ඒත් අසමාන ලකුණු තියෙන දෙන්නෙක් අඩු කරනවා. 7im ගෙන් 3im අඩු කරොත් 4im. හැම වෙලේම දාන්නේ ලොක්කගේ ලකුණ ධන. ඊළඟට ඔයාලට පේනවා මෙයා x පදයක් මෙයා m පදයක්. එතකොට ඒ දෙන්න සජාතීය පද නෙවෙයි විජාතීය පද. ඒ නිසා යාලා අඩු කරන්නවත් එකතු කරන්නවත් බෑ. ඕක තමයි අවසාන උත්තරේ වෙන්නේ. හරිනේ පැහැදිලි නේද? එතකොට ඔයාලට දැන් අයිඩියා එකක් එන්නේ නැති සජාතීය පද සහ විජාතීය පද කියන්නේ මොනවද කියලා. සජාතීය පද එකතු කරන්න අඩු කරන්න පුළුවන්. විජාතීය විජ්ජීය පද එකතු කරන්න අඩු කරන්න බෑ. හරි. ඊළඟ මේ දෙන්න බලන්නකෝ. 6ik මෙතන 3 දෙනෙක් ඉන්නවා. 6ik ඍණ 5ik ධන 3ik. එතකොට මෙයා ධන කෙනෙක් මෙයා ඍණ කෙනෙක් මෙයා ධන කෙනෙක්. හැබැයි 3 දෙනාම සජාතීය පද. එහෙනම් අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. එතකොට 6ik ගෙන් 5ik අඩු කරොත් අපිට මේ දෙන්නගෙන් උත්තර එනවා 1ik. මේ දෙන්නගෙන් උත්තර එනවා 1ik. ඒ 1ik එක මෙතන ධන 3ik සුළු කරොත් 1ik ධන 3ik කියන්නේ. හරි මම පැත්තක ලියන්න. 1ik ධන 3ik කියන්නේ මොකද්ද උත්තරේ? අපි දන්න උත්තරේ 4ik. එහෙනම් මේ තුන් දෙනාගේ සුළු කරාම උත්තරේ ධන 4ik. හරිද? ඊළඟට මෙතනත් මේ මොකද සජාතීය පද ඉන්නේ. t පද ටික සජාතීයයි. ඍණ 7යි t ඍණ 2යි t. ඍණ 7යි t ඍණ 2යි t කියන්නේ සමාන ලකුණු තියෙන දෙන්නේ. එහෙනම් මොකද වෙන්නේ? එකතු වෙනවා. 7යි t ට 2යි t එකතු කරොත් 9යි t ලොක්කාගේ ලකුණ ඍණ. මං ගත්තේ මේ දෙන්නගෙන් උත්තරේ විතරයි තාම. ඍණ 7යි t ඍණ 2යි t කියන්නේ ඍණ 9යි t. ඊට පස්සේ එයා ගාවට මේ ධන t කියන්නේ 1යි t කියන එකනේ. t කියන්නේ 1යි t කියන එක. ඒතර ඍණ 9යි t ධන 1යි t කියන්නේ අපිට අවසාන උත්තරේ එනවා ඍණ 8යි t. මම මෙවුවා සුළු කරන විදිය කලින් වීඩියෝස් වල කතා කරලා තියෙනවා. ඔයාලට කාට හරි එකපාර මේ වීඩියෝ එක දකිනවා නම් කලින් වීඩියෝස් බලලා මෙතන සෙට් වෙන්න. එතකොට මේ පාඩම තව තේරෙනවා. හරි. එහෙනම් මෙතනින් එහාට මේක සුළු කරන්න බෑ. 4යි k ඍණ 8යි t කියලා එන්නේ. මෙතනින් එහාට සුළු කරන්න බැරියයි විජාතීය පද නිසා. හරි. ඊළඟ මේ දෙන්න බලන්න. 3ix ඍණ 7ix. ඒ දෙන්නත් සජාතීය පද දෙකක්. ධන 5y ඍණ 9x 9y කියමු අපි. 9y කියන්නේ සජාතීය පද දෙකක්. එතකොට මේ දෙන්න අපිට සුළු කරන්න පුළුවන් මේ දෙන්න සුළු කරන්න පුළුවන්. ධන 3ix ඍණ 7ix කියන්නේ ඔයාලා මේ වෙනකොට උත්තරේ දන්නවා ඍණ 4ix. අසමාන ලකුණු අඩු වෙනවා ලොක්කගේ ලකුණ. ඊට පස්සේ ධන 5y ඍණ 9y කියන්නේ එතනත් උත්තරේ ඍණ 4y. හැබැයි ඔයාලට පේනවා මෙයා x පදයක් මෙයා y පදයක්. ඒ නිසා එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. හරි. ඊළඟට මෙතන උත්තරේ ධන 3ic ඍණ 8ic සජාතීය පද දෙකක් අපිට එකතු කරන්න අඩු කරන්න පුළුවන්. 8ic ගෙන් 3ic අඩු කරොත් 5ic ලොක්කාගේ ලකුණ ඍණ. හරි. මේවා සුළු කරන්න පුළුවන්. ඊළඟට මෙතන පේනවාද ඔයාලට m පදයක් ඉන්නවා. ධන 5im ඍණ 2im. ඒ දෙන්නත් සුළු කරන්න පුළුවන් අපිට. ඒ කියන්නේ එකතු කරන්න තිබ්බොත් හරි අඩු කරන්න තිබ්බොත් හරි කරන්න පුළුවන්. එතකොට මේ දෙන්න මොනවද කරන්න තියෙන්නේ? ධන 5im ඍණ 2im කියන්නේ අසමාන ලකුණු දෙන්නේ. මොකද වෙන්නේ? අඩු වෙනවා. 5im ගෙන් 2im අඩු කරොත් 3im. ලොක්ක 5 එයාගේ ලකුණ ධන. පිටිපස්සෙන් ඉන්න අපිට ධන 3 කෙනෙක්. හැබැයි එයා තනි වෙනවා. මොකද එයාත් එක්ක සුළු කරන්න තව කෙනෙක් නැහැ. මෙයා සංඛ්‍යාවක් නේ නියතයක් නේ. එයාත් එක්ක වීජීය සංකේතයක් නැහැනේ. වීජීය පදයක් නැහැනේ. ඒ නිසා එයා එහෙමම ලියනවා. ඒ කියන්නේ එයාත් එක්ක සුළු කරන්න කෙනෙක් නැහැ අපිට. එයා එහෙමමයි. එයාත් එක්ක සුළු කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා එයාව එහෙමම ලිව්වා. මෙතනින් එහාට මේ තුන් දෙනාම විජාතීය පද. මෙයා x පදයක්, මෙයා m පදයක්, මෙයාට x උත් නැහැ, m උත් නැහැ, වෙන අකුරක්වත් නැහැ. ඒ කියන්නේ මෙයා වෙනම පදයක්, නියතයක්.
ඒතර මේ තුන් දෙනා එකිනෙකට වෙනස් පද තුනක්. ඒ නිසා මෙතනින් එහාට මේක එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. හරි? හරි. ඊළඟ අන්තිම ගාන. මෙතන ඉන්නවා x පද දෙකක්. එහෙනම් සජාතීයයි. මෙතන ඉන්නවා t පද දෙකක්. එහෙනම් සජාතීයයි එකතු කරන්න අඩු කරන්න පුළුවන්. මෙතන ඉන්නවා m පදයක්. හැබැයි මෙයාට සජාතීය වෙන තව කවුරුත් නැහැ. ඒතකොට මෙයා මෙහෙමම තමයි තියන්න වෙන්නේ අපිට. එහෙනම් සජාතීය පද දෙක අපි සුළු කරගමු. ධන 2x ධන 5x කියන්නේ වල දන්න උත්තරේ ධන 7x සාමාන්‍ය ධන ලකුණ මුලට ලියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඍණ 3t. දැන් ඒ ඔන්නේ x පද දෙක හරි. ඍණ 3t ධන 7t. අසමාන ලකුණ මොකද වෙන්නේ? අඩු වෙනවා. සුළු කරන්න පුළුවන් අපිට අඩු වෙනවා. 7න් 3ක් අඩු කරොත් 4t. ලොක්ක ධන එයාගේ ලකුණ තමයි අපි දාන්නේ. හැබැයි මේ m පදෙත් එක්ක සුළු කරන්න එක්කෙනෙක් නැති නිසා එයා එහෙමම තියෙනවා. ඔන්න අපිට මෙතනත් උත්තරේ 7x ධන 4t ධන 5m කියලා එනවා. මේ බලන්න මෙයාලා තුන් දෙනාම වෙනස් රේජීය සංකේතේ ඉන්නේ. ඒ දෙන්න ඒ නිසා එයාලා එකතු කරන්නවත් අඩු කරන්නවත් බෑ. ඕක තමයි එතකොට අවසාන උත්තරේ. හරි. එහෙනම් ඔන්න අදත් කතා කරේ කලින් වීඩියෝ එකට අදාළම දෙයක්. අපේ දෙවෙනි වීඩියෝ එක විජ්ජේ ප්‍රකාශන පාඩමේ දෙවෙනි වීඩියෝ එකෙන් කතා කරේ සදිශ සංඛ්‍යා නෙමෙයි සජාතීය පද එකතු කිරීම අඩු කිරීම. දැන් මෙතනත් ඒ ටිකම තමයි. හැබැයි ඊට වඩා චුට්ටක් වැඩි කරලා තියෙන්නේ. මෙතන විජාතීය පදත් අපි ඇතුළත් කරලා තියෙනවා. ඒතර මම ඔයාලට මේකට අදාළව තව වීඩියෝ එකකුත් ගේනවා. මම අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන්. මෙන්න මේවා මාරු කරලා තිබ්බොත්, කවලම් වෙලා තිබ්බොත් කොහොමද එකතු කරගන්නේ අඩු කරන්නේ කියලා. හරි. එහෙනම් මේකට බලලා නෝට් එකක් හදාගන්න.